නියෝජ්‍යකාරක සභාපතිතුමියනි විශේෂයෙන්ම පහුගිය දිනවල පාර්ලිමේන්තුවේත් මගේ නම සඳහන් කරමින් මේ ඉඩමක් සම්බන්ධ කරුණක් මතු කළා. ඒ වගේම මාධ්‍යවලත් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් මට විවිධ චෝදනා කළා. මම ඒදී මීට කලින් දවසකත් මේ ඉඩමේ පත්තිරු සභාගත කරමින් මේ ඉඩමේ අයිතිය පිළිබඳව කරුණු දැක්වුවා. ඇතරම දැන් ඒ ඉඩම ඊටාම පැහැදිලිව එක ඉඩම් කොටසක් දියගම මහින්ද රාජපක්ෂ ස්පෝර්ට්ස් ඒ ආයතනයටත් අනික් සියලු ඉඩම් කොටස් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ නමටත් තමයි මේ ඉඩම් කොටස් පත්තිරු වල සඳහන් වෙලා තිබෙන්නේ. ඉන් අනතුරුව 2023 ඔක්තෝබර් මාසේ 10 වෙනිදා මෙම ඉඩම් කොටස් සියල්ල දෙහිවල එස්.එස්. ජයසිංහ මාවතේ පදිංචි සමරරත්න කොඩිකාර කියන මහත්මියකට නැවත ලියලා දීලා තිබෙනවා. විවිධ මිල ගණන් වලට විකුණලා තිබෙනවා. දැන් මේ ඉඩමේ පසුගිය දිනවල මා වෙත ලැබුණා මෙම ඉඩමේ සන්නස් පත්‍රය. සන්නස් පත්‍ර 8ක් තිබෙනවා මෙතන. ශ්‍රී ලංකා ද්වීපයේ දක්ෂිණ පළාතේ තංගල්ලේ මාතරපාර කාල්ටන් නිවසේ පදිංචි සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය විසින් මේක දිග විස්තරයක් තියෙන නිසා මම සියල්ල කියවන්න යන්නේ නැහැ. ශ්‍රී ලංකා ද්වීපයේ බස්නාහිර පළාතේ කැලණිය පුරවරේ මානෙල්වත්තේ පිහිටි ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථ අධ්‍යාපන ආයතනයේට 2012 පෙබරවාරි මාස 5 වන දින කොළඹදී අත්සන් තබා ප්‍රදානය කළ වගයි කියලා. මම මේ සියලුම සන්නස් පත්‍ර මේ මොහොතේ සභාගත කරනවා ගරු සභාපතිතුමියනි. මොකද එකක් තමයි මෙතන එක්කෝ මේ මානෙල්වත්ත මේ කියන මේ නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ සතු ඉඩම් ටික ශිරන්ති රාජපක්ෂ 2023 ඔක්තෝබර් 10 වෙනිදා එක්කෝ වංචා සහගත ලෙස විකුණලා තිබෙනවා. එහෙම නැත්නම් මේ සන්නස් පත්‍ර කියලා කියන්නේ සම්පූර්ණ වංචාවක් කරලා තිබෙනවා. මේ ස්වාමින් වහන්සේලාත් නොමග යවලා තිබෙනවා. ඒ වගේම තමයි මාසතුවේ තිබෙනවා 2023 7 වෙනි මාසේ 12 විනාඩියක් ඇතුළත ඉවර කරමු. හරි. රුපියල් 23000ක ලයිට් බිලක් ගෙවලා තිබෙනවා. මේ ස්වාමින් වහන්සේ නමක් විසින් මිහිඳු ආරණ මහින්ද රාමය ඉහළ යාගොඩ ඉඹල්ගොඩ කියන ඇඩ්‍රස් එක සහිතව විදුලි බිල් ගෙවලා තියෙනවා. ඒතකොට විදුලි බිල් ස්වාමින් වහන්සේලා ගෙවලා තියෙනවා. ඒ අතරේ 2023 ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා මේක විකුණලා තිබෙනවා. සමරරත්න කොඩිකාර කියන මහත්මයෙකුට මේක දැවැන්ත වංචාවක් තිබෙනවා. ඒ අතරේ මම දැක්ක අද මේ මොහොතේ දැන් මොහොතකට කලින් the CID has arrested former chairman of Kataragama Pradeshia Sabha Asoka Wickramasinghe over allegations of preparing fraudulent documents for the construction of a residence for the Rajapaksha family on a land near the Manik Ganga. මේ රාජපක්ෂලා මේ රටේ එක පැත්තකින් ඔවුන් වටේ හිටපු දේශපාලකයොත් අමාරු විදාලා තිබෙනවා. ඒ වගේ මේ විදියට මේ ස්වාමින් වහන්සේලාත් නොමග යවමින් කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා ඊයේ ඉතාමත් වැදගත් පනතක් සම්මත වුණා. ඒ පනත හරහත් පුළුවන්කම තියෙනවා මෙවැනි අනීතික නීති විරෝධී කටයුතු වලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න. නිසා මම මේ වෙනටත් ඉල්ලා තිබෙනවා මම හිතන්නේ CID විමර්ශනයක් මේ සම්බන්ධයෙන් සිදු වෙමින් තිබෙනවා. මම මේ සියලු ඩොකියුමන්ට්ස් ටික CID එකට බාර දෙන්න සූදානම්.